1978දී ධාරානිපාත වර්ෂාවෙන් නගර ගිලී ගියේය. ගම්මාන ජලයෙන් යටවිය. ගංවතුර දෙකක්, දශක 4ක පරතරය, එක් දූපතක්, දහස් ගණනක් අහිමි විය. මෙය ලංකාවේ තවත් එක් ඛේදජනක කතාවකි. 2025 අගභාගයේදී ඉතිහාසය නැවතත් ඇතිවිය. සුලිකුණාටුව වර්ෂාව ගංගා ජලයෙන් යටවිය. ගංවතුර ජලය ඉහළ ගියේය. නිවාස විනාශ විය. මුළු නගරම ජලයෙන් යටවිය. පාසල් වසා දමන ලදී. පාලම් කැඩී ගියේය. බොහෝ දෙනෙක් අවතැන් වුණා. සමහරු කවදාවත් ආපසු ආවේ නැහැ. කමත් අඳුරේ පවා දිවි ගලවාගත් අය නැගිට්ටා. අසල්වැසියන්ට උදව් කළා. නැවත බලාපොරොත්තුවක් ගොඩ නැගුණා. සෙමින් බලාපොරොත්තුව නැවත පැමිණීමට පටන් ගත්තා. උදව් කරන්න. එකිනෙකා ආරක්ෂා කරන්න. එක ජාතියක් එකාවන්ව එක්ව ගොඩ නැගෙමු. Sri Lanka has survived floods before, and we can survive again. But we must stay aware, prepare, protect each other. If you care about our island, share this story, stay alert, and stand with survivors.